අද අපි ඔබත් සමග තවත් පද්‍ය නිර්මාණයක් පිළිබඳ කතිකාවක යෙදෙන්නයි මේ සූදානම. අපි අද සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ කොළඹ යුගයේ ද්විතීය තරංගය නියෝජනය කළ එහෙම නැත්නම් කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කළ අතිශය ප්‍රකට කවියෙකු ලෙස ගැනෙන කවුරු දන්නා දුන්නන සාගර පලන් සූරිය. එහෙම නැත්නම් අපි උහුට කියනවා KS කලල්ලල්ලේ ආනන්ද සාගර කියන මේ නම කෙටි කරලා තමයි KAS කියලා හදාගන්නේ. එතකොට ඔහු විසින් රචනා කරන ලද සුප්‍රකට කාව්‍ය නිර්මාණ රාශියක් සිංහල පද්‍ය සාහිත්‍යයේ අපට මුණ ගැහෙනවා. මේ අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණු පද්‍ය කෘතිය තමයි සුදෝ සුදු. මම හිතන්නේ ලංකාවේ මේ සුදෝ සුදු කියන පද්‍ය නිර්මාණය නොකියවූ අයෙක් නැති තරම්. ඊට අමතරව ඔහු තවත් කවි පොත් රාශියක් සිංහල සාහිත්‍යයට දායාද කළා. මල්හාමි, එත් එක්කම විසූණු තරු, කැලණි විත්ති, අපේ ඇත්තන්ගේ විත්ති, කාලකන්‍යා වැනි පද්‍ය නිර්මාණ සමූහයක් සාගර පලන් සූරියට හැකියාව ලැබුණා සිංහල පාඨකයා අතට පත් කරන්නට. දැන් මේ කොළඹ යුගයේ දෙවන පරම්පරාවේ කවියන්ගේ නිර්මාණවල අපි දකින විශේෂ ලක්ෂණයක් තමයි ඕන් හැමදෙනාම සඳස් ආර අනුගමනය කළේ. ඒ සඳස් ආර තුල උන් වැඩිපුරම රුචි කළේ සිව්පද විරිත. ඔවුන් නිරන්තරයෙන්ම කවි රචනා කළේ සිව්පද විරිත පාදක කරගන්න. අපිට පේනවා සාගර පලන් සූරිය වැනි කවි මේ සිව්පද විරිත අතිශය සුන්දර ලෙස භාවිත කරමින් එමගින් හුදු සරල අරුත්ම නෙවෙයි ගැඹුරු යථාර්ථය ජීවිතය පිළිබඳ විවිධ කතිකාවන් ප්‍රතියමාන කිරීමට සමත්කම් දක්වලා තියෙනවා. එතකොට ඒ ඔස්සේ උන් ඒ සිව්පදාර ඔස්සේ බොහොම රමණීය විදිහට භාෂාව භාවිත කරමින් තමන්ගේ ප්‍රස්තුතය පාඨකයාට රසවත්ව දැනවීම සඳහා දරලා තියෙන උත්සාහය ඇතැම් නිර්මාණවලදී ප්‍රශංසා කටයුතු වෙනවා. අපට නිර්දේශිත KSගේ ඉගිලෙන සිහින කියන නිර්මාණයක් මේ සිව්පද ආර ඔස්සේ සිව්පද විරිත ඔස්සේ රචනා වුණු යම්කිසි ජීවිතය පිළිබඳව නූතන සමාජයට ගැලපෙන සර්වකාලීන වටිනාකමක් සහිත අර්ථයක් ජනනය කරන නිර්මාණයක්. මේ ඉගිලෙන සිහින කියන නිර්මාණයේ මූලික තේමාව ලෙස අපිට පේන්නේ. ඒකට අපි ගත්තොත් එහෙම මේ කතා වස්තුව. හරි මේ සඳහා කවියා ගොඩනගන කතාව. ඒ කතාවෙන් කියවෙන්නේ ගහක කැලෑවක ඉන්නවා කුරුළු පවුලක්. මේ කුරුළු පවුලේ ඉන්නවා පැටියෙක්. මේ පැටව දෙමාපියන් විසින් ආදරයෙන් සෙනෙහසින් කෑම කවල රැක බලා ගන්න. හැබැයි පැටියට පේනවා එළියේ ලෝකය.
එහි විවිධාකාර තමාගේ වර්ගයේ අය පියාඹනවා, ගීත කියනවා, කෑ ගහනවා, ඒත් එක්ක මහ සුවිශාල ලෝකයක්, ඉර එළිය පේනවා, අහස පේනවා. මේ බොහෝ දේවල් එක්ක පැටියට හිතෙනවා Taman ඉන්න මේ කූඩුව කුඩා වැඩි. එනිසා මේ ඒකාකාරී ජීවිතයෙන් මිදිලා මයා යුතුයි මේ එළිය ලෝකයට. දෙමාපියන් කැම සොයාගෙන දවසක් එනකොට පැටියා කූඩුවෙන් ගිහිල්ලා. මේ තමයි කේයස් එවද සාගර පලන්සූරිය ඉගිලෙන සිහින කියන නිර්මාණය සඳහා පාදක කරගන්න සිද්ධිය. එහෙම නැත්නම් පොඩි කවි කතාවක් වගේ මේ කතාව. දැන් මේ තේමා මේ කතාව මගින් කතුවරයා මතු කරන ප්‍රස්තුතය මොකක්ද? තේමාව මොකක්ද? මෙන්න මේක තමයි දන්නෝනේ අපිට අතිශය වැදගත්. කවිය මතු කරන්න හදන්නේ අපි හැමෝම නිදහසට කැමති. අපි සියලුම දෙනා නිදහසට කැමති. අපි කිසිවෙක් කැමති නැහැ ඒකාකාරී ජීවිතයක් ගත කරන්න. එක තැනක හිර වෙලා ඉන්න. නිසා අපි හිතනවා හැමතිස්සෙම අපි ඉන්න තැන, අපි සිටින තැන ඇහිරිලා තියෙනවා. ඒ නිසා එළියේ ලෝකය විශාල. ඒ නිසා අපි ඒ නිදහස් ලෝකයට, නිදහස් විශ්වයට, නිදහස් සමාජයට අප පියඹා යා යුතුයි. මේ සංකේතයක් ලෙස ගත්තොත් අපිට පේනවා නූතන පරම්පරාවේ, නූතනම නෙමේ සදාතනිකව සියලු කාලවකවානුවකම එක්තරා ආකාරයකට අර තරුණයන්ගේ හිතේ, දරුවන්ගේ හිතේ නිදහස සොයා යාමේ අභිලාෂය කේන්ද්‍ර කොට ගන්න නිර්මාණයක්. තවත් ආකාරයකට අපිට මේක විග්‍රහ කරන්න පුළුවන්. සමහරවිට මේ පරම්පරා අතර තියෙනා වූ ප්‍රශ්න. මොකද දෙමාපියෝ හැමතිස්සෙම දරුවෝ කූඩු කරලා හදන්න උත්සාහ කරන දෙමාපියන්ගේ සෙනෙහස, දෙමාපියන්ගේ ආදරය. හැබැයි ඒ කූඩු වීමට, ඒ ගෘහගත වීමට දරුවෝ කැමති නැහැ. දරුවෝ කල්පනා කරනවා එළිය ලෝකය විසිතුරුයි, ඒ ලෝකයට යා යුතුයි. එනිසා මේ නිර්මාණයට පාදක වෙන්නේ අන්න එවන් තරුණයෙකුගේ, දරුවෙකුගේ, එම නැත්නම් කුරුළු පැටවෙකුගේ සිතෙහි මතුවනා වූ නිදහස්කාමී සිතුවිල්ල, නිදහස්කාමී හැඟීම, නිදහස සොයා යාමේ අපි හැමෝම පෙළෙන මානව හැඟීම තමයි මේ නිර්මාණය සඳහා නිර්මාණකරුවා උපයෝගී කොට ගන්න. එහෙම නැත්නම් තේමා කොට ගන්න. කවිය ඊටම නිර්මාණශීලීව, ඊටම රසවත්ව තමන්ගේ ප්‍රස්තුතයට පිවිසෙනවා. නිර්මාණය පටන් ගන්නේ මිනිහා නගන කටහඬ නොම වැකෙන කනේ ඇතමේ පුරුළු කූඩුව උස ගසක බෙනේ. නැතව දුරක් මෙහි මෙතුවක් පහළ වුණේ පැට වගේ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ. කේයස් ඊටම සරල, සුමට, සුලලිත භාෂා රටාවක් තමයි යොදාගන්නේ. ඔය සරල භාෂා රටාවක් ඕනෑම පාඨකයෙකුට වැටහෙන සුමියුරු වදන්මාලාවක් යොදාගන්න. මිනිහා නගන කටහඬ නොම වැකෙන කනේ ඇතමේ පුරුළු කූඩු උසකසක බෙනේ. උසකසක බෙනේ එක තියෙන්නේ මේකෙන් කියන්නේ මිනිස් කටහඬින් තොර ඈත කඳු හෙල් අතර පිහිටි භූමියක තමයි මේ ගස, මේ නිවස තියෙන්නේ. ඒකෙන් කතුවරයා කවිය අවධාරණය කරන්නේ දෙමාපිය බොහොම සුරක්ෂිතව තමයි දරුවව හදලා තියෙන්නේ. දරුවා ඈත තැනක තියලා තියෙනවා. නැතව දුරක් මෙහි මෙතුවක් පහළ වුණේ. සරල භාෂාවට පේනවා
මේ දක්වාම කිසිදු වදුරක් නැහැ, කරදරයක් නැහැ. ඒ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? පැට වගේ කුඩා දෙනතට නිල් අහස පෙනේ. උඩ මේ නිල් අහස පේනවා. මේ නිල් අහසෙන් සංකේතවත් කරන්නේ කවියා නිදහස. නීලාකාශය, බාධා රහිත ලෝකය තමයි කවියා සංකේතවත් කරලා පෙන්නන්නේ. ඒක තමයි නිල් අහසෙන් ඉස්මතු කරන්නේ. නිල් අහසෙන් අවධාරණය කරන්නේ. පැට වගේ කුඩා දෙනත නිල් අහස පෙනී කියලා කිව්ව එකට ඔහුට මේ නිල් අහස පේනවා, මේ ලෝකයේ තමයි ඔහුගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. උණුසුම් ගතිය ඇතිමුත් සිය කැදැල්ලෙහි පැටවා කැමති නැත හිරවි විසිල්ලෙහි දෙනතට නිල් අහස යොමු වන ඇසිල්ලෙහි ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි. ඔබ අවධානය යොමු කරන්න මේ නිර්මාණයේ අග එලි සමයේ තියලා තියෙන ආකාරය. අග එලි සමයේ තියලා තියෙන ආකාරය ඔක්කොම හල්ලකුරුත් එක්ක ගන්න. ඒකෙන් කවිය ඉස්මතු කරනවා යම්කිසි ආකාරයකට අර කුරුළු පැටවාගේ. එහෙම නැත්නම් අපේ නිදහස සොයා යන මිනිසුන්ගේ සිතෙහි පහළවන්නා වූ විමසිලිමත් භාවය. අවධානය. ඒක මේ කිව්වේ කැදැල්ලෙහි, විසිල්ලෙහි, ඇසිල්ලෙහි, සෙවිල්ලෙහි ශබ්ද රසයත් මනමින් භාවිත කරමින් Tamanගේ ප්‍රස්තුතය අරන් එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, උණුසුම තියෙනවා. මොකද දෙමව්පියන්ගේ ආදරය, සෙනෙහස ඕන තරම් තියෙනවා. හැබැයි දෙමව්පියන්ගේ ආදරය, සෙනෙහස කොපමණ තිබුණත් දරුවෝ හැමදාම දෙමව්පියෝ ළඟ ඉන්නේ නැහැ. ඔවුන් දෙමව්පියන්ගෙන් දුරස්ත වෙලා යනවා. මේක තමයි ලෝකේ යථාර්ථය. ලෝකේ ස්වභාවය. මේ යථාර්ථය තමයි කේස් පාඨකයේ අභියසට රැගෙන ඉන්නේ. මව්පිය කුරුල්ලන් රැකවරණය ඇතුව උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුව පැට වගේ දෙනද පවතී කවදත් රතුව සැපතක් ඔහුට නැත ඉගිලෙන්නට නැතුව. ඔහුගේ අභිලාෂය කවිය පුන පුනා අවධාරණය කරලා පෙන්නන්නේ ඔහුට දුකෙන් ඉන්නේ. මොකද ඉගිල්ලීම සඳහා ඉඩක් නැහැ. ආදරේ අඩුවක් නැහැ. හැබැයි උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුව කියන වැනි පද එදීම මගින් අර කුරුල්ලන් සහ පැටවා අතර තියෙනා වූ බැඳීම උත්කර්ෂයට නැංවෙනවාද කියන ප්‍රශ්නයක් අපි ගාව තියෙනවා. දවසට සිය විටක් මව්පිය දෙදෙන විසින් කටටම හෙළනමුත් ආහාර කුරුළු රසින් පිටවන තුරා වූ හිරවි සිටින ගසින් ඉගිලෙන සිහින පිටමන් කළ නොහැක හිසින්. කමල තාත්තලගේ කිසිදු අඩුවක් නැහැ. කිසිදු අඩුපාඩුවක් කමල තාත්තලා කරන්නේ නැහැ. කුරුළු රසින් සියලු දේවල් සම්පාදනවා. ඔහුට සියලු සැප සම්පත් දෙනවා. අපි දන්නවනේ සිද්ධාර්ථ කුමාරයාට රම්‍ය, සුරම්‍ය, සුභ කියලා සුද්ධෝදන රජතුමා මාලිකා 3ක් හදලා දුන්නා. හැබැයි සිද්ධාර්ථ කුමාරයා මාලිකා 3ම දාලා ගියා. මේ උන්වහන්සේ නම් ගියේ සිද්ධාර්ථ කුමාරයාණන් සමුගත්තේ නිදහස සොයාගෙනම නෙමෙයි, නිර්වාණය සොයාගෙන. අපිට පේනවා අපේ දරුවෝ, මේ සමාජ හැමදෙනාම දරුවෝ තමන්ගේ ලෝක හොයාගෙන යනවා. ඒක නිසා තමයි මේ කියන්නේ ඉගිලෙන සිහින පිට මංකල නොහැක හිසින් පිට මං කරන්න බෑ. ඒ කියන්නේ අපි හැමෝගෙම ඔළුවේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ ඔළුවේ තියෙන කාරණාව තමයි මම හදාගන්න ඕන අපේම අපේ ලෝක. නව ලෝකයක් නිර්මාණය කරගන්න ඕන. ඒතර ඒ ලෝකයට යාම දෙමව්පියන්ගේ ඒ ලෝකයට යාම සඳහා තියෙන බාධකය තමයි දෙමව්පියන්ගේ ලෝකය. එක්තරා විදිහට අර පරපුර දෙකක් අතර ගැටුමක් කවිය ඉස්මතු කරලා පෙන්නනවා. අරුණලු වැටෙයි පොඩි සිදුරෙන් කුරුළු ගෙට ගීහඬ පිටත් වෙයි රුක්ලිය මුදුන සිට කවුළුව තුලින් එළියට හිස දමන විට හොඳ බව පෙනේ මෙහි ඇතුළට වැඩිය පිට. භාෂාව හරීම සරලව කවිය භාවිත කරන්නේ. ඉතාම සරල භාෂාවක්, බොහොම සුලලිත භාෂාවක්. ඒකක පොඩි සංකේතාත්මක අදහසක් මේවා ගැප් කරනවා. ඊට අමතරව අපි තේරුම් ගන්න ඕන කවියා කාව්‍යාත්මක භාෂාව හසුන. දැන් ඔබ බැලුවොත් එම අරුණලු වැටෙයි පොඩි සිදුරෙන් කුරුළු ගෙට. අරුණල් කියන්නේ උදේපාන්දර තියෙන සූර්යාලෝකයේනේ. ඒක පොඩි සිදුරෙන් තමයි වැටෙන්නේ. ඒකෙන් කියනවා මේ ගේ ඇතුලේ තියෙන සංකෝචනය, ගේ ඇතුලේ ඇකිලුණු ගතිය, ගේ ඇතුලේ පොඩි හිර ගතිය, දෙමව්පියන්ගේ ආදරයෙන් නිසා නිදහස නැති ගතිය තමයි කවිය නිරූපණය කරලා පෙන්නන්නේ. ගීහඬ පිටත් වෙයි රුක්ලිය මුදුන
සිට මෙන්න හරි ලස්සනයි. ඒ කියන්නේ කුරුල්ලෝ කෑ ගහනවා කියලා කියන්නේ නැතුව කවිය කියනවා රුක්ලිය මුදුනේ ඉඳලා ගීහන පිටත මේ කුරුල්ලෝ කෑ ගහන එක. ඒක තමයි කාව්‍යාත්මක අර නිකන් ගස් කතා කරනවා වගේ. ඒ නිසා කවිය තමගේ ප්‍රස්තුතය මනවින් ඉස්මතු කරනවා කවුළුව තුලින් එළියට හිස දමන විට අපිට ලැබිලා පේනවා මොහු මේ කවුළුව තුල එළියට හිස දාන වාක් චිත්‍ර මවනවා එළියට හිස දාගෙන පුංචි කුරුල්ලෙක්. ඔහුට කවදාවත් මොකක් කරන්න බැරිද? ඔහුට හිතෙනවා මේ එළිය ලෝකයේ හොඳයි ඇතුළට වඩා. මේ අපේ හැමෝගෙම තියෙන සිතිවිල්ල. බොහෝ දෙනෙක් බැලුවොත් එimhe හැමදෙනාම ඉන්න තැන ගැන සන්තෝෂයක් නැහැ. විශේෂයෙන්ම මේ දායක දරුවෝ හැමතිස්සෙම තරුණ පරම්පරාව අලුත් ලෝක හොයාගෙන යන්න තමයි කැමැත්ත. ඒ යථාර්ථය, ඒ මානසික තත්ත්වය, ඒ මනෝභාවය, ඒ චිත්තචෛසික ක්‍රියාවලිය, ඒ චින්තන, ඒ සිතුවිල්ල තමයි කේස් පාඨකයා විසින් මේ කුරුළු වෙසින් රැගෙන ඉන්නේ. උවදුරු එමට ඇතිමුත් එලි මහන තුරේ පැටවට පෙනේ එහි පවතින පුරුළු පොරේ කොපමණ කලක් ගත වෙයිද මෙහෙම හිරේ සිතිවිලි නිසා ඇති නිදිබර ගතිය හැරේ. නිකන් ගෙදර නිකන් මෙයාට දැනෙන්නේ නිකන් හරියට මේ හිර කූඩුවක් වගේ හිරගයක් වගේ. ඔබටත් එහෙම වෙන්න පුළුවන්. බෝදරොන් එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි මේ කිව්වේ ගෙදර නිකන් මේ හරියට හිර කරලා වගේ අපි නෑ අම්මලා තාත්තලා අපිට ආරක්ෂාව දාලා තියෙන්නේ. සමහරවිට සමහර දරුවෝ ඉන්නේ ගෙවල් මේ අධිආරක්ෂිත කලාපවල ඉන්නේ. දැඩි රැකවරණ මැද්ද ඉන්නේ. කොහොමත් මේ දවස්වල රැකවරණ මැද්ද ඉන්න එක අතිශය වටිනවා. මේ පවතින වාතාවරණයේ මේ කොරෝනා තත්ත්වයට එක්ක සංචරණය සීමා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට පේන නිකන් මීටරේ දුරින් නෙමෙයි ඉන්න ඕන කරන්නේ. එක්තරා විදිහට කිව්වොත් එimhe අපි නිකන් ගව් ගානක් දුරින් ඉන්න තත්ත්වයට අපේ සමාජය දැන් දූරස්ත වෙලා තියෙනවා මේ විපත්ති තත්ත්වෙනුත් එක්ක. නමුත් මෙතන සාකච්ඡා කරන්නේ අර නිවස ඒකාකාරී භාවයෙන් යුක්තයි කියන එක. ඒකට පේනවා එළියේ තියෙන හරිම සුන්දර ලෝකයක්. ඔහු කියනවා කොපමණ කලක් ගත වේද මෙහෙම හිරේ. මේ හිරගෙදර ඉන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අර નિરાයාසයෙන් ගලා ආවා ඌ වචනමාලක යොදා ගන්නවා. ඔව් හරිම ලස්සන කාරණාවක් කරා. මොකක්ද? උවදුරු එමට ඇතිමුත් එලි මහන තුරේ. එළියේ ලෝකය උවදුරු සහිත තමයි. හැබැයි උවදුරු සහිත වුණත් ඒ ලෝකය යම්කිසි ආකාරයක නිදහස්කාමී ලෝකයක්. ඒ නිසා ඔහුට හිතෙනවා යන්න ඕන එතෙන්ට. එතකොට කියනවා සටනක් නැතිව සැපතක් ඇති විය නොහැක. මේ රැක වරණ තුල ඇති සුව සිරි දුකෙක. උවදුරු දිගේ යන දිග මාවත මිසක නිදහස කරා යන වෙන පාරක් කිමෙක. කවිය පොඩි අභියෝගාත්මකව ධෛර්ය සම්පන්නව පාඨකයාට උත්තේජනයක් දෙනවා. අර කුරුළු දරුවාගේ කුරුළු පැටවාගේ සිතුවිලි ගොන්න ඔස්සේ ඒ සංකේතයක් ලෙස යොදා ගනිමින් පාඨකයාට උත්තේජනය දෙනවා. මොකද උත්තේජනය නිදහස සොයාගෙන යන්න නම් බාධක අභියෝග ජයග්‍රහණය කරන්න. බාධක අභියෝග වලට මුහුණ දෙන්න බැරි නම් අපට නිදහසක් නැහැ. ඒ නිසා පොඩි ගුරු අර්ථයක් පොඩි සෑමදෙනාටම ජීවිතවල අරුතක් කවිය ලබා දෙනවා. සටනක් නැතිව සැපතක් ඇති විය නොහැක. පොඩි ප්‍රකාශනයක් වගේ. සැපතක් ඇති විය නොහැක මේ රැක වරණ තුල ඇති සුව සිරි දුකෙක. දැන් අපි නම් කියන්නේ දුකම කොයිතරම් සතුටක්ද කියලානේ. අපිට කියන මෙතන යන්නේ අනිත් පැත්තේ. මේ රැක වරණ තුල ඇති සුව සිරි දුකක මේ සැප සම්පත් මේ රැකවරණ තුල ඇති සැප සම්පත් භාවයේ දුකක් ඊට වඩා නිදහස හොඳ. ඒ තමයි හිතේ ස්වභාවය. හිතේ හැටි. හිත කියලා කියන්නේ ඈත යන එක දූරංගමං ඒක චරං අසරීරං ගුහාසය. මේක තමයි හිතේ ස්වરૂපය. අපි සිත ඈත දෙස් විදේශ වලට යනවා. උවතුරු දිගේ යන දිගුමාවත මිසකා උපද්‍රව දිගේ අභියෝග දිගේ කරදර දිගේ බාධක දිගේ ගැටලු දිගේ තමයි යන්න ඕන. ඒ මාවතේ කෙලවර තමයි නිදහස තියෙන්නේ. මේ නිදහස්කාමී සිටිවිල්ල කේස් ඉස්මතු කරනවා. අවසානයේ දරුවා කුරුළුවෙන් නිදහස හොයාගෙන පැලය. එහෙම නැත්නම් නිදහස කරාව එළිය ලෝකයට ගමන් කරන හැබැයි දෙමව්පියන්ට දන්වන්නේ නැතුව. දෙමව්පියෝ ඇවිල්ලා බලනකොට මව්පිය කුරුල්ලන් ආහාර රැගෙන කටින් ආවා පුරුදු ලෙස පැටියා දකින අටින් දුටුවා හිස්ව ඇති බව ගෙය එහෙම පිටින් පැටවා ගිහින් එළි වෙනකොට හතර වටේ. ඔබට වැටහෙන්න ඕන නිදහස්කාමී දරුවේ තරුණේ කුරුළු පැටවේ නිදහස සොයාගෙන අභියෝග බාර ගැනීම සඳහා
පිටත් වූ ආකාරය. නිදහස පතා ගිය විලාසය. ඒ නිසා අභියෝග බාරගනිමින් නිදහස කරා යන කුරුල්ලෙකුගේ සංකේතවත් විලාසයෙන් අපි හැමෝගෙම මනෝභාවය ශ්‍රීමන්ත පරපර මනෝභාවය දරුවන්ගේ මනෝභාවය ප්‍රතියමාන කිරීමට කවියා දරන උත්සාහය ප්‍රශංසනීයයි. කටවහර හරිම ලස්සනට කවිය භාවිත කරලා තියෙන බවක් මේ නිර්මාණය පරිශීලනය කරනකොට ඔබට පේනවා. විරිත નિરાයාසයෙන් ගලාගෙන යනවා, භාෂාව નિરાයාසයෙන් ගලාගෙන යනවා. ඒ නිසා අපි දකිනවා කේයස් සමකාලීන සමාජයේ අවශ්‍යතාවක්ද වූ කතිකාවක්ද මේ නිදහස පිළිබඳ කතිකාව එක්තරා විදිහකට ස්වකීය නිර්මාණය මගින් රමණීය ලෙස ඉස්මතු කරනවා. මෙය අර පුද්ගල මනෝභාවයන් ඊටාම සුන්දරව දක්වන අපූර්ව අවස්ථාවක්. ගීතාත්මක ගුණය, ඒත් එක්කම සංවර භාවය, කවියාගේ භාෂා ව්‍යවහාර මෙසියල මනවින් උපයෝගී කරගනිමින් ඔබට පුළුවන්කම ලැබෙනවා ඊටාම චිත්තාකර්ෂණීය ලෙස, රමණීය ලෙස පාඨකයා අභියස ස්වකීය ප්‍රස්තුතය ප්‍රතියමාන කරන. ඒ නිසා අපි දකින්නේ ඉගිලෙන සිහින. හැමදාම අපි සිහින පසුපස යන මිනිස්සු. ඒ සිහින පසුපස යන මිනිසුන්ගේ චිත්තචෛසික ක්‍රියාකාරීත්වය, තරුණයින්ගේ චිත්තචෛසික ක්‍රියාකාරීත්වය සංකේතවත් කරන සොඳුරු නිර්මාණයක් තමයි, අපූර්ව කවිපන්තියක් තමයි මෙම රචන.